මේ තියෙන්නේ රුපියල් 75,000ට වඩා අඩු ප්‍රයිස් රේන්ජ් එක ගන්න තියෙන Samsung ෆෝන් එකක්. ඉතින් මේක තමයි Samsung Galaxy A17 5G කියන ඩිවයිස් එක. මේක ලංකාවට නිල වශයෙන් එන ඩිවයිස් එක. ඒ කියන්නේ ඔයාට 1 year warranty එකක්, one time screen replacement warranty එකක් එක තමයි මෙන්න මේ ඩිවයිස් එක. නැත්නම් Samsung Galaxy A17 5G කියන ඩිවයිස් එක ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම මේක ගෙවන මුදලට වටිනවද සහ මේ ප්‍රයිස් රේන්ජ් එක තියෙන හොඳම ෆෝන් එක මේකද කියලා අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න තමයි ලෑස්තිලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ ඩිවයිස් එකට යනවද එහෙම නැත්නම් වෙනත් ඩිවයිස් එකකට යනවද කියලා. ඉතින් අපි බලමු මෙන්න මේ Samsung Galaxy A17 5G කියන ඩිවයිස් එක මොන වගේද කියලා. හොඳයි, මේ ඩිවයිස් එක ගැන කතා කරන්න කලින් ඔයා තාමත් අපේ channel එක subscribe නොකරන බලන්නේ පුංචි වෙලාවක් අරගෙන ඔය පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරන්න අමතක කරන්න එපා. මොකද මගේ videos බලන එකෙන් ගොඩාක් අඩු ප්‍රමාණයක් තමයි මගේ channel එක subscribe කරලා බලන්නේ. ඉතින් මගේ පුංචි ඉල්ලීමක් තියෙනවා වීඩියෝ එක බලද්දී subscribe කරන්න කියලා. කොමුණුත් මෙන්න මේ Samsung Galaxy A17 5G කියන ඩිවයිස් එක මම මිලදී ගත්තේ පාන්දුර රංග shopping center ආයතනයෙන්. ඉතින් එයාලගේ මම numbers දාලා තියන්නම්. ඔයාලට ලංකාවේ කොහේ හිටියත් මේක මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම අර කලින් කිව්වා වගේ මෙන්න මේ Samsung Galaxy A17 කියන ඩිවයිස් එක ලංකාවේ නිල වශයෙන් තියෙන ඩිවයිස් එකක්. මේක 5G version එක තමයි මම දන්න විදිහට ලංකාවේ තියෙන්නේ. ඉතින් මේ ඩිවයිස් එකේ මිල ගැන පොඩ්ඩක් කතා කරන්න කලින් මම කැමතියි අතන මේකේ ඩිසයින් එක ගැන මුලින්ම කතා කරලා ඉන්න. මේ ඩිවයිස් එකේ මට හම්බෙලා තියෙන black color එක කොමුණුත් ගොඩාක්ම professional කල එකක් විදිහට හඳුනන්න පුළුවන් සහ මේකේ සෑහෙන ලස්සන මැට් ඩිසයින් එකක් මට බලා ගන්න පුළුවන් වුණා. කලින් තිබ්බ A16 වල වඩා සෑහෙන හොඳ ඩිසයින් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද මේගොල්ලෝගේ කැමරා බම්ප් එක එහෙම නැත්නම් මේ කැමරා ඩිපාර්ට්මන්ට් එකට මේගොල්ලෝගේ හයි මිඩ් රේන්ජ් ඩිවයිස් වල තියෙන ඩිසයින් එකම මේක දාලා තියෙන. ඉතින් ඒක ගොඩාක් ලස්සනයි කියලා කියන්න පුළුවන්. කොහොම නමුත් මම කලින් පාවිච්චි කරපු Samsung Galaxy A50 ඩිවයිස් එකෙත් මේ ඩිසයින් එක තිබ්බ. හැබැයි කැමරා බම්ප් එක මෙච්චර ලොකුවට තිබ්බේ නැහැ. කොහොම නමුත් කලින් ඩිසයින් එක මේගොල්ලෝ ආයිමත් අරගෙන එන සීන් එකක් තමයි තියෙන්නේ. කොහොම නමුත් ඩිවයිස් එක ග්‍රෑම් 192ක් බරයි. ඒ වගේම thickness එක සාමාන්‍යයෙන් මිලිමීටර් 7.5ක thickness එකක් මට ප්‍රධාන වශයෙන් මේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන් වුණා. සහ මේක boxy type design එකක් තමයි තියෙන්නේ. අතට ගොඩාක්ම comfortable විදිහට මේ ඩිවයිස් එක මට පාවිච්චි කරන්න පුළුවන් වුණා. ඉතින් ඩිවයිස් එකේ design එකට නම් කියන්න ලොකු අඩුපාඩුවක් නැහැ. කොහොම නමුත් ඩිවයිස් එකේ උඩ අපිට බලා ගන්න පුළුවන් වෙනවා secondary noise cancellation microphone එක. hybrid slot එක බලා ගන්න පුළුවන්. ඉතින් hybrid slot එකක් කියන්නේ මොකක්ද කියන එක ඔයා දන්නව ඇති. ඒ වගේම පහලින් secondary noise cancellation microphone එක, type C port එක, ඒ වගේම main speaker එක තියෙනවා සහ මේ ඩිවයිස් එකේ ඔන්න 3.5mm audio port එක අයින් කරලා තියෙනවා. ඒ වගේම volume rocker එක වගේම power key එක දකුණු පැත්තේ බලා ගැනීම හැකියාවක් තියෙනවා. මේ power key එකම තමයි මේකේ fingerprint sensor එකක් දාලා තියෙන්නේ. ඉතින් side mounted fingerprint එකක් තමයි මේ device එකට තියෙන්නේ. ඉතින් මෙයාලට තිබ්බා මේ device එක රුපියල් 75000ක වගේ price range එක තියෙන device එකක් නිසා අඩුම තරම මේකට under display fingerprint එකක් දෙන්න. ඉතින් ඒක අපි display එකත් එක්ක එද්දි කතා කරමු. කොහොම නමුත් මේකේ physical fingerprint එකක් තියෙන නිසා average මට්ටමේ speed එකක් තමයි මට බලා ගන්න පුළුවන් උනේ. ගොඩාක්ම speed නැහැ. හැබැයි එකපාරම මේ device එක unlock වෙනවා. ඒ වගේම කියන්න දෙයක් තියෙනවා මේ device එකේ අපිට dual sound experience එකකුත් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මන් දන්න විදිහට ලංකාවේ රුපියල් 30000ක තියෙන smartphones වලටත් dual sound experience එක ගන්න පුළුවන්. හැබැයි මේ device එකේ අපිට තනි single speaker එකක් විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක මම දකින ගොඩාක් ලොකු අඩුපාඩුවක්. මොකද අපි රුපියල් 75000කට වගේ smartphone එකක් මිලදී ගන්නකොට ටිකක් වැඩිපුර sound experience එකක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේකට තිබ්බ අඩුම තරම මේකට dual sound experience එකක් දෙන්න. නමුත් මේ device එක තනි single speaker එකක් විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඩිසයින් එකට කියන ලොකු අඩුපාඩුවක් නෑ. තියෙන තියෙන එකම දේ තමයි මේකේ second speaker එකක් නැති එක. කොහොම නමුත් මේක රුපියල් 75000ට ගන්න පුළුවන් වෙන Samsung device එකක්. ඒ වගේම මේ තියෙන්නේ මෙන්න මේ smartphone එකේ තියෙන display එක. මොකද මේක සෑහෙන quality display එකක්. මොකද Samsung ලගේ super AMOLED panel එකක් තමයි මෙන්න මේ device එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් super AMOLED panel එකක් තිබ්බා කියලා මේකේ display එක ගොඩාක් හොඳ වේද? display specs ගැන පොඩ්ඩක් අපි කතා කරමුකෝ. මේ device එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා අඟල් 6.7ක full HD plus 90 Hz refresh rate එකක් තියෙන super AMOLED display එකක්. ඉතින් මේ display එකේ size එක ඒ වගේම මේ display එකේ තියෙන resolutions ගැන නම් මට ලොකු ප්‍රශ්නයක් නැහැ.
ප්‍රශ්නකට තියෙන මේ ඩිවයිස් එකේ තියෙන රිෆ්‍රෙෂ් රේට් එක. මොකද සාමාන්‍යයෙන් මන් දැනුවත් ලංකාවේ මේ වෙනකොට රුපියල් 75000ක වගේ ප්‍රයිස් රේන්ජ් එකේ අඩුම තරමේ අපිට 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙනවා AMOLED පැනල් එක. ඊට අයින් ගිහලා අපිට මේ වෙනකොට 144 Hz වගේ රිෆ්‍රෙෂ් රේට් උත් බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවා රුපියල් 75000ක වගේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන ස්මාර්ට්ෆෝන්ස් වල. හැබැයි මේ ඩිවයිස් එකේ 90 Hz විතරයි බලාගන්න පුළුවන් ඉන්නේ. ඉතින් උදාහරණ විදිහට AMOLED පැනල් ඩිසයින් කරන්නේ Samsung සමාගම. ඉතින් මම අර කලින් කිව්ව ස්මාර්ට්ෆෝන් එකේ නැත්නම් අර 144 Hz රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙන AMOLED ඩිස්ප්ලේ එකක් තියෙන ස්මාර්ට්ෆෝන් එකෙත් AMOLED පැනල් එක Samsung ලා නිර්මාණය කළත් මෙන්න මේ A17 එක Samsung ලා නිර්මාණය කළත් මේකට දීලා තියෙන්නේ 90 Hz පැනල් එකක් විතරයි. ඉතින් මට ඇත්තටම හිතා ගන්න බෑ මේකට ඇයි 90 Hz පැනල් එකක් දුන්නේ කියලා. අඩුම තරම මෙයාලට තිබ්බ 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකේ ඩිස්ප්ලේ එකක් අත් දෙන්න. ඒ වගේම නිට්ස් 800 වගේ බ්‍රයිට්නස් ලෙවල් එකක් මේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා අපිට ඕනම අවුවක කිසි ප්‍රශ්න නැතුව මේ ඩිවයිස් එක එකපාර ඇක්සස් කරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. කොහොම නමුත් මේ ඩිස්ප්ලේ එක ඔයා පොඩ්ඩක් බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන් මේකේ තියෙන්නේ වෝටර් ඩ්‍රොප් නොච් එකක්. ඒ වගේම බෙසල්ස් එම ගොඩාක් ලොකුවට බලා ගැනීම හැකියාවක් තියෙනවා. සාමාන්‍ය මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකේ කම්පිටිටිව් බ්‍රෑන්ඩ්ස් වල ගොඩාක් අපිට පන්ච් හෝල් කටවුට් එකත් ගොඩාක්ම චූටි කරපු පන්ච් හෝල් කටවුට් එකක් එක්ක සහ බෙසල්ස් ගොඩාක් අඩු කරපු ගොඩාක් ෆුල් view display experience එකක් ගන්න පුළුවන් ස්මාර්ට්ෆෝන්ස් ඕන තරම් තියෙනවා. ඒ වගේම මේ ඩිස්ප්ලේ එකේ මම දකින එකම හොඳ දේ තමයි මේකට දීලා තියෙන Super AMOLED panel එක. මේක සෑහෙන quality display එකක්. විශේෂයෙන්ම ගත්තොත් colors එහෙම ගොඩාක් හොඳ මට්ටම මට බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම deep black උනත් සෑහෙන හොඳ මට්ටමක මේ device එකේ තියෙනවා කියලා කියන්න පුළුවන්. සහ saturated colors experience කරන්න කැමති කෙනෙක් නම් ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ මේ device එක. සහ මේ device එකේ design එක ගැන මම කියද්දි මම කිව්වා මේ device එකට මෙයාලට තිබ්බ under display fingerprint එකක් දෙන්න. ඉතින් මම කලින් කිව්වා වගේ රුපියල් 75000ක වගේ ප්‍රයිස් රේන්ජ් එකේ විතරක් නෙවෙයි අපිට රුපියල් 60000ක වගේ ප්‍රයිස් රේන්ජ් එකේ ස්මාර්ට්ෆෝන්ස් වල ලංකාවේ මේ වෙනකොට under display fingerprint එකක් තියෙන AMOLED panel ඕන තරම් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මට ආයිමත් කියන්න තියෙන්නේ Samsung ලම නිර්මාණය කරන AMOLED panel එකක් රුපියල් 75000ක වගේ ප්‍රයිස් රේන්ජ් එකට under display fingerprint එකක් දෙන්න බැරුනේ ඇයි? ඉතින් ආයිමත් මට කියන්න තියෙන්නේ මේක රුපියල් 75000 ගන්න පුළුවන් වෙන Samsung device එකක්. කොහොම නමුත් මේ ස්මාර්ට්ෆෝන් එකට නම් ඉතාමත් හොඳ බැටරි එකක් දෙන්න අමතක කරලා නැහැ. මොකද 5000 mAh බැටරි එකක් මේ device එකේ බලා ගැනීම හැකියාවක් තියෙනවා. කොහොම නමුත් මේ device එක සාමාන්‍ය usage එක නැත්නම් casual usage එක මේ device එක පාවිච්චි කරනවා නම් මම හිතනවා ඔයාලට මේ device එක දවස් එකමාරක් විතර පාවිච්චි කරගෙන මේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ device එක hard user එහෙම නැත්නම් ඔයා නිතර game play කරගෙන යනවා. එහෙම නැත්නම් ඔයා එක දිගටම game play කරගෙන පැය 5ක පැය 6ක වගේ screen on time එක මේ device එකේ තියාගෙන මේ කියාවක් තියෙනවා. ඒ වගේම මේ device එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 25 watt fast charging system එකක් විතරයි. ඉතින් මම හැම වීඩියෝ එකම වගේ කියනවා Samsung ලා තාම එයාලගේ fast charging system එක update කරන track එකට වැටිලා නැහැ. මොකද එයාලගේ flagship එකට දෙන්නේ 45 watt වගේ. හැබැයි මේ වෙනකොට ලංකාවේ රුපියල් 70000කට වගේ ස්මාර්ට්ෆෝන් වලත් අපිට 45 watt fast charging system ඕන තරම් තියෙනවා සහ රුපියල් 40000ට අපිට 33 watt වගේ fast charging system ඕන තරම් තියෙනවා. හැබැයි මේකේ තියෙන 25 watt fast charging system එකක් විතරයි. කොහොම නමුත් මේ device එක වලට පැය දෙකක් ඇතුළත full charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ප්‍රශ්නකට තියෙන්නේ මේ device එකත් එක්ක වාට charge එකක් හම්බ වෙන්නේ නැහැ. නැත්නම් 25 watt fast charge එකක් හම්බ වෙන්නේ නැහැ. ඔයාලට වෙනම මිලදී ගන්න වෙනවා. මම හිතන්නේ ඒකට රුපියල් 3000ක 4000ක විතර යනවා. ඉතින් ඔයාලගේ මේකට 25 watt fast charge එකක් නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා ඒක මිලදී ගන්න. ඒ වගේ මේ device එකේ variant දෙකක් ලංකාවේ ආවා. එකක් 8GB RAM එකක් එක 128GB variant එක රුපියල් 74876කට. ඒ වගේම 8GB RAM එකක් එක්ක 256GB variant එක රුපියල් 86322කට තමයි මේ device දෙකේ variant දෙක ලංකාවේ වාට බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් මම අර කලින් කිව්වා වගේ වා මෙන්න මේ කිසිම variant එකක් මිලදී ගත්තත් ඔයාට මේකේ charger එකක් හම්බ වෙන්නේ backup එකක් හම්බ වෙන්නේ ඔයාට තව රුපියල් 5000ක් විතර වේදම් කරලා මේකේ ඕනම variant එකක් මිලදී ගත්තොත් ඔයාට සිද්ධ වෙනවා ඒ දේවල් මිලදී ගන්න. කොහොම නමුත් මේ device එකේ තාමත් හොඳ 5G chip එකක් දාලා තිනවා. ඒක තමයි Samsung ලගේම Exynos 1330 කියන 5nm 5G chip එක. ඉතින් මේගොල්ලගේ කලින් තිබ්බ A34 වගේ device වලත් මෙන්න මේ chip එක තමයි බලා ගන්න පුළුවන් උනේ. කොහොම නමුත් මේක performance කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය casual user කෙනෙක්ට වගේම game play කරගන්නත් කිසි ප්‍රශ්නයක් නැතුව මට මේ device එක පාවිච්චි කරන්න පුළුවන් වුණා. හැබැයි ඔයාට මේ device එකේ PUBG play කරද්දී ඔයාට මේකේ SD graphic එකේ high frame rate එක විතරයි maximum යන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් ඔයාට casual game කිසි ප්‍රශ්නයක් නැතුව මේ device එකේ play කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ device එකේ Android 15 එකත් එක්ක One UI 7 එකත් බලා ගන්න පුළුවන්. ඉතින් One UI ගැන කතා කරන දෙයක් නෑ. මේ වෙනකොට ගන්න තියෙන තාමත් හොඳ මට්ටමේ
කස්ටම් OS එක තමයි මෙන්න මේ Samsung ලගේ One UI කියන්නේ. මොකද ගොඩාක්ම හොඳ user friendly OS එක තමයි මෙන්න මේ One UI එක. සහ මේක සෑහෙන හොඳට polish වෙලා තිනවා. කොහොමනමුත් මේ device එක අපිට Galaxy AI එක වක්වත් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. කොහොමනමුත් මේ device එකට 6 major updates හම්බ වෙනවා. ඒ කියන්නේ අවුරුදු 6ක් යනකම් ඔයාලට මේ device එකේ update හම්බ වෙනවා. ඒ කියන්නේ Android 21 වෙනකම් ඔයාලට මේ device එකේ update පාවිච්චි කරගෙන මේ හැකියාවක් තියෙනවා. Samsung ලා ගොඩාක් උත්සාහ කරනවා මේකට update එහෙම නැත්නම් ඒගොල්ලෝගේ major update budget smartphones වලට ලබා දෙන්න. ඉතින් ඒක ගොඩාක් හොඳයි කියලා කියන්න පුළුවන්. කොහොම නමුත් ඔයා මතක තියාගන්න ඕනේ මේ device එක මිලදී ගත්තම ඔයාට හම්බ වෙන්නේ device එක විතරක් කියලා. හොඳයි අවසානයේ අපි කතා කරමු මේ device එකේ කැමරා එක මොන වගේද කියලා. මේ device එක අපිට බලා ගන්න පුළුවන් back එකේ triple camera setup එකක්. ඒක 50 megapixel main camera එකක්. ඒ වගේම 5 megapixel ultra wide camera එකක් වගේම 2 megapixel macro camera එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම 30 megapixel selfie camera එකකුත් මේ device එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ device එකේ main camera වලට නම් කියන්න ලොකු වරදක් නැහැ. සාමාන්‍ය average මට්ටමේ camera එකක්. මේ price එකට සාපේක්ෂව මට බලා ගන්න පුළුවන් වුණා. සහ මම ගොඩාක් සතුටු වුණා මේ වගේ price range එකේ ගොඩාක් කම්පැනි දෙන්නේ ultra wide lens එකක්. හැබැයි මේ device එක අපිට තාමත් හොඳ මට්ටමේ ultra wide lens එකක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ගොඩාක් වැඩ කිහිපයක් මෙන්න මේ ultra wide lens එකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම selfie camera එකේ තාමත් හොඳ skin tone එකක්, ඒ වගේම ගොඩාක් හොඳ sharpness quality එකක් එක්ක selfie photos capture කරගන්න පුළුවන් වුණා. ඉතින් එහෙම ගත්තම average මට්ටමේ camera එකක් මේ වගේ price range එකකට සාධාරණ මට්ටමේ කැමරා එකක් මෙන්න මේ device එකේ තියෙනවා කියලා කියන්න පුළුවන්. කොහොම නමුත් මේක කැමරා samples කීපයක් මම දාලා තියන්නම්. ඒතර ඔයාලට ලොකු idea එකක් ගන්න පුළුවන් මේ device එකේ කැමරා එක මොන වගේද කියලා. ඉතින් ඔන්න ඔය ටික තමයි මෙන්න මේ Samsung Galaxy A17 5G කියන device එක ගැන කතා කරන තියෙන දේවල් ටික. ඉතින් මේ වීඩියෝ එකේම මම සැරින් සැරේ කිව්ව දෙයක් තමයි මේ device එක upgrade වෙන්න ඕනි දේවල් ගොඩාක් තියෙනවා. කියන්නේ මේ වගේ price range එකේ තියෙන competitive brands වල මීටත් වඩා හොඳ මට්ටමේ performance ඒ වගේ මීටත් වඩා හොඳ මට්ටමේ features තියෙන phones ඕන තරම් තියෙනවා. හැබැයි ඔයා Samsung devices විතරක් පාවිච්චි කරන කෙනෙක් නම් ඒ වගේම ඔයා ඒකා ඉඳන්ම Samsung devices විතරක් නම් මිලදී ගන්නෙ මම හිතනවා ඔයාට ගන්න තියෙන රුපියල් 75000කට මෙන්න මේ device එක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා එකක් මතක තියාගන්න මීට වඩා features තියෙන ඕන තරම් phones අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ Samsung Galaxy A17 5G device එක ගැන ඔයාලට හිතන දේවල් සහ මේ device එක පාවිච්චි කරනවද සහ මේ device එකේ පාවිච්චි කරනවාගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් SL Section YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක subscribe button එක click කරලා ඊට එපෙන් තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඒතර මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ළඟට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම follow කරන්න Instagram එකේ Facebook එකේ වගේම TikTok එකේ. ඉතින් මේ වීඩියෝ බලුවට ඔයාලට ගොඩක් මිස් ස්තුතියි. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් හම්බ වෙනකන් ඔයාට ජය වේවා.